3යි. බලිස්කාරයේ තරගය ආරම්භ වුණා මේ අවස්ථාවේදී. උත්තරපොර තරගය මේ අවස්ථාවේදී අතින් අල්ලන්න බෑ. 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 අතින් අල්ලන්න නූලෙන් පාත්‍ර දාගෙන ඉන්න. නූලෙන් පාත්‍ර දාගෙන ඉන්න. ඉස්සර නූලෙන් කඩලා පාත්‍ර දාගන්න. අන්න එහෙම. දැන් කන්න. ඔව් බයිස්කේලි තරගයේ දුකසු අගමේ සිදුවනවා මිනිස්සු මණ්ඩලයට අවශ්‍ය කරන විශ්ේ ලබා දීමේ කටයුතු කරන අලි යෝතිය කුණා යුතුය භාවනාව මතක් කරනවා ඕනි දෙසින් මෙහි පොඩි පොඩි සිදුවනවා ඒකම බොහෝ දවල් ලැබෙන ඉහළ පිට්බිනේ සිදුවෙති පොරපොර ගහිනේ ඒ දේව අනුව පොලිසු අන්දමේ සිදුවන ආකාරයේ අපේ පිටිකන යොමු ආනන්ද කුමාර මහත්මයා ඒ වෙනුවෙන් කටයුතු කරති ඉතින් බොහොම මිනිහාගේ නැගීමත් බොහොම මහන්සියලා අන්න යුට්ටයි යම් ප්‍රමාණයක කුසගිනි පයිදන දැන් දැනෙනවා ඇති මටත් එය දෙහිම දැනෙන අවස්ථාවක්. කවිලෙන්ට කඩල ටිකක් කාලා වතුර ටිකක් බීලා බීම ටිකක් බීලා තරඟ ඉස්සරහා ඉඳපත් ඉන්න. ඕක අර දීපන් මුට. මහේස් ලණුවක් පල්ලට දාපන්. අඩුවක් යන්න මල්ලි. තාඩිය. තව එකක්. මහේස් මෙහාට කඩක් දාන්න ලණුව. අලයට දර කමේ. මහේස් දර කමේ නදගෙනද? ඔව් අපේ කල්ලා. කඩක් ගා. මල්ලි විස්තර ටික වා කියන්න හයියෙන් හරිද? හරි තාගියේ. ඔව්. ලණුවක් දාම මහේස් පල්ලට. හරිද? පොඩියක් ගන්නකෝ. අරන් බා. ඉදෝදුනි වෙන තවත් ඔබ වෙත මම නිවේදනයක් ඉදිරිපත් කිරීමට කැමැතියි. තවත් මෙවැනිම සුවිශේෂාංග රසකින් සමන්විත වත්මහා සරගලියක් හෙළ දින මැටියගනේදී පැවැත්වේ. මැටියගනේ පැවැත්වෙන වත්මහා සරගලිය සභාවා දීම කොට්ටා පොය විස්තරකසේ නැගීම ආදී සුවිශේෂාංග රසකින් සමන්විත වූ මෙවන් වූ වත්මහා සරගලියක් හෙළ දින උදෑසන 8යි සිට මැටියගනේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව නිවේදනය කරන ලෙසට මට සංවිධායක මණ්ඩලය විසින් දැනුම් දුන්නා. හෙළ දින දෙවන ස්ථානය ආදිත්‍ය නිලක්නා. තුන්වන ස්ථානය ධනුෂි ඔබයි තුන්වන ස්ථානය ලබා ගන්නේ. පිරිමි වැර්තන් දාවන කඩල කනවා ඔයාකට වෙල්ලාය අවුරුද්ද වේද සිගිරි කුමාරවරයෙක් යන අනිත් පැත්ත හරවන්න කල්ල ටිකක් දාන්නේ අඟට මේකේ පන්න තුනේ සංවිධායක මණ්ඩලයේ තමුන්ගේ රාජකාරිය උදේ ඉටු කළා මෙන්ම කඩල වලට හොඳ සාධාරණයක් ඉටු කරනවා. ඒ වගේම දිනු දෙනාම පැමිණෙන කඩල ගාම සඳහා වාසමේ ග්‍රාම සේවා නිලධාරීතුමිය අතින් අද දින පැවැත්වනු ලැබූ පිරිමි මැරතන් ධාවන තරගයේ තුන්වන ස්ථානය ආදිත්‍ය ලබා ගන්නවා. දෙවන ස්ථානය ආදිත්‍ය නිලක්නා. තුන්වන ස්ථානය ධනුෂි
ඔබයි තුන්වෙනි ස්ථානය ලබා ගන්නේ. පිරිමි මැරතන් ධාවන